ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ වගා කළ හැකි බිම් ප්‍රමාණය 5% දක්වා පහතට. එක්සත් ජාතීන්ගේ ආයතන දෙකක් විසින් මෑතකදී කළ ලද භූගෝලීය තක්සේරුවකින් ගාසා තීරයේ කෘෂිකර්මාන්තයට සහ ආහාර සුරක්ෂිතතාවයට ඊශ්‍රායලය ගෙන යන යුද්ධයේ බලපෑම් පිළිබඳ නව වාර්තාවක් සපයා ඇත. රෝමය පදනම් කරගත් ආහාර හා කෘෂිකර්ම සංවිධානය FAO සහ ජිනීවා පදනම් කරගත් එක්සත් ජාතීන්ගේ චන්ද්‍රිකා මධ්‍යස්ථානය UNOSAT විසින් කළ ලද තක්සේරුව පවසන්නේ ගාසා තීරයේ කෘෂිකාර්මික යටිතල පහසුකම් විනාශ කිරීම ආහාර නිෂ්පාදන ධාරිතාව තවදුරටත් පිරිහීමට ලක් කරන අතර සාගත අවදානම උග්‍ර කරන බවයි. ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් FAO අනතුරු ඇඟවූයේ ගාසා තීරයේ වගා බිම් ප්‍රමාණයෙන් 5%කට වඩා අඩු ප්‍රමාණයක් වගා කළ හැකි බවයි. 2025 අප්‍රේල් වන විට මුළු වගා බිම් ප්‍රමාණයෙන් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් ඊශ්‍රායල ප්‍රහාරවලින් විනාශ වී ඇත. අද වෙන විට ගාසා තීරයේ මුළු ජනගහනයම සාගත අවදානමකට මුහුණ දී සිටී. පවුල් පිටින් කුසගින්නේ සිටින අතර මූලික අවශ්‍යතා පවා සපයා ගැනීමට නොහැකිව ලතවෙමින් සිටිති. මුළු ලෝකෙම මේ සියල්ල අමුවේ කාලීනව නරඹන අතරතුර ජාත්‍යන්තර මානුෂ්‍ය නීතිය යටතේ ඊශ්‍රායලට පැහැදිලි බැඳීම් තිබේ. කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම සැලැස්ම ප්‍රතික්ෂේප කර ඇත්තේ නර්ම අතුරු සංදර්ශනයක් සහ දේශපාලන හා මිලිටරි අරමුණු මත කොන්දේසි සහිත ආධාර ලබා දෙන හිතාමතා විනාශයක් ලෙසය. ඊශ්‍රායල යෝජිත සැලැස්ම සාගින්න කේවල් කිරීමේ තත්ත්වයක් බවට පත් කරන බවත් ඒ තවදුරටත් ප්‍රචණ්ඩත්වය සහ අවතැන්වීමට හේතු වන බවත් එහි සඳහන් වේ. එහි නවතම තක්සේරුවේදී ගාසා තීරයේ මුළු ජනගහනයම ආසන්න වශයෙන් මිලියන 2.1 වන අතර මාස 19ක කුර්ර මිලිටරි මෙහෙයුමක් සමූහ අවතැන්වීම් සහ මානුෂීය ආධාර සඳහා දැඩි සීමාවන් පැනවීමෙන් පසු සාගතයේ බරපතල අවදානමට මුහුණ දී සිටින බව FAO අනතුරු අඟවයි. Under 5% of Gaza's cropland cultivable due to Israeli attacks. A recent geospatial assessment by two United Nations bodies has shed light on the impact of Israel's war on agriculture and food security in Gaza. The assessment by the Rome-based Food and Agriculture Organization FAO and the Geneva-based UN Satellite Center UNOSAT says the destruction of agricultural infrastructure in Gaza is further deteriorating food production capacity and exacerbating the risk of famine. In a news release, FAO warned that less than 5% of Gaza's cropland can be cultivated. As of April 2025, more than 80% of the total cropland area has been damaged by Israeli attacks. The entire population of Gaza is facing the risk of famine. Families are being starved and denied the very basics. All with the world watching in real time, Israel has clear obligations under international humanitarian law. The United Nations, however, has rejected the plan as a cynical sideshow and a deliberate distraction that makes it conditional on political and military aims. It says the Israel proposed plan also makes starvation a bargaining chip which will cause further violence and displacement. In its latest assessment, the FAO warns that the entire population of Gaza, approximately 2.1 million people, is facing a critical risk of famine following 19 months of a brutal military campaign, mass displacement, and severe restrictions on humanitarian aid. Thank you for watching us.